මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් බැඳීම් සහිත ජීවිතයක් නිරන්තරයෙන්ම දකින්නේ ඊටාම පීඩාකාරී හැඟීමකින්මයි. බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරන්නේ විවාදප්පත්තෝ දුතියෝ. මේ ජීවිතයේහි 100% ගැලපෙන අය මුණ ගැහෙන්නේ නැහැ. හමු වෙන හැම කෙනෙක්ම එකිනෙකාට විෂම අදහස් ඇති නොඑක ආකාරයේ නොගැලපීම් තියන අයයි එකට මුණ ගැසෙන්නේ. බැඳීම් සහිත ජීවිතයක් කියලා කියන්නේම නොගැලපීම් ගලපාගෙන ජීවත් වෙන්න වෙන තැනක්. ඒක නිසාම මේ ජීවිතේ අපිත් එක්ක කෙනෙක් බැඳිලා ඉන්නවා කියලා කියන්නේම විවාදප්පත්තෝ දුතියෝ. එතන තියෙන්නේ ගැටුම්කාරී බවක්මයි. කෙනෙක් කැමැති වෙන දෙයට අනිත් කෙනා අකමැති. අනිත් කෙනා අකමැති වෙන දෙයට අනිත් කෙනා කැමති. ඒක නිසා හරියට එක අතක වලලු දෙකක් තියෙනකොට ඒ වලලු දෙක නිරන්තරයෙන්ම එකිනෙක ගැටෙනවා වාගේ මේ ජීවිතේ තවත් තැනක බැඳිලා තියෙනවා කියලා කියන්නේම නිතරම වාගේ ගැටෙන ස්වභාවයක් බැඳෙන ස්වභාවයක් එතන තියෙනවා. නමුත් යම්කිසි කෙනෙක් එකලාව හුදකලාව ජීවත් වෙනකොට හරියට තනි වලල්ලක් තියෙන අතක් වගේ ගැටෙන්න කෙනෙක් තව ඇත්තේ නැහැ. හැල හැප්පෙන්න කෙනෙක් තව ඇත්තේ නැහැ. නිදහසේ හුදකලාව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසාම මේ හුදකලා ජීවිතයක තියෙන මානසික නිදහස සතුට පිළිබඳව මහා බෝධිසත්වවරේ කල්පනා කරන විදිහ හරි අපූර්වට බෝධිචර්යාවතාරය තුල අපට පෙන්වලා දීලා තියෙනවා. මහා බෝධිසත්වවරේ කල්පනා කරනවා තමන් කැමති විදිහට ජීවත් වෙන කාගේවත් එක්ක කිසිම බැඳීමක් නැති එකලාව හුදකලාව ජීවත් වෙන යම්කිසි කෙනෙක් යම්කිසි මානසික නිදහසක් මානසික වශයෙන් සන්තෝෂයක් අත්විඳිනවාද ඒ මානසික නිදහස ඒ මානසික සතුට සැපය දෙව්ලොව දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින ශක්‍රයාට පවා දුර්ලභ දෙයක් හැටියටයි මහා බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරන්නේ. මහා බෝධිසත්වවරු කල්පනා කරනවා මේ බැඳීම් වල පවතින සැබෑම ස්වභාවය මොන වගේද කියලා. මච්චෝ ඒකෝව අච්චේති ඒකෝව ජායතේ කුලේ සංයෝග පරමාත්වේව සම්භෝගා සබ්බපානිනා. මහා බෝධිසත්වෝ කල්පනා කරනවා ඒකෝව ජායතේ කුලේ මේ ලෝකයට සත්‍යය උපදින්නේ තනියමයි. කෙනෙක් මේ ලෝකයට ඉපදෙනකොට මේ මොහොත තුල ඒ කෙනාගේ ජීවිතේ බැඳිලා ඉන්න කිසිම කෙනෙක් ඒ කෙනත් එක්ක ඉඳලා නැහැ. එයා තනියමයි මේ ලෝකෙට ආවේ. මච්චෝ ඒකෝව අච්චේති. යම් කිසි දවසක කෙනෙක් මරණයටපත් වෙනවද ඒ දවසටද එයත් එක්ක බැඳිලා ඉන්න කිසිම කෙනෙක් එයත් එක්ක ඉන්නේ නැහැ. එයා මේ ලෝකෙන් සමු අරගෙන යන්නේ තනියමයි. සංයෝග පරමාත්වේව සම්භෝගා සබ්බපානිනා. බැඳීම් කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේ තියෙන එක්තරා පටලැවිල්ලක් පමණයි. ඒ පටලැවිල්ලන් කිසිවක් නොවේ. කර්මයන්හි විපාක ගෙවීමක්මයි. ඒක නිසා මේ ජීවිතේ පෙර පිනකට වාගේ අපට සුන්දර අය මුණ ගැසෙනවා. ආදරණීය හමුවීම් අපට මේ ජීවිතේ ලැබෙනවා. ඒ වාගේම තමයි මේ ජීවිතේ අකමැත්තෙන් නමුත් අපට නොගැලපෙන අයත් එක්ක ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. මේ සුන්දර හමුවීම් නිසාත් අසුන්දර හමුවීම් නිසාත් මේ බැඳීම් නිසා අපට අවසානයේ ඉතිරි වෙන්නේ දුකක්මයි. ප්‍රිය විප්‍රයෝග හැටියට ආදරණීය අය අපට මුණ ගැසුනම ඒ අය වෙනස් වෙනකොට ඒ අය අපට අහිමි වෙලා යනකොට නැති වෙලා යනකොට ප්‍රිය විප්‍රයෝග වශයෙන් අපි දුක් වෙනවා. ඒ වගේම අපි අකමැති අයත් එක්ක අපට එකට ජීවත් වෙන්නට සිද්ධ වෙනකොට ඒ බඳු පෞකාරයන් එක්ක මේ ජීවිතේම බන්ධනාගාරයක් වෙලා මොකද්ද මම මේ ගෙවන ජීවිතයේ කියලා ගෙවෙන හැම මොහොතකදීම මහා මානසික පීඩනයකින් ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා අපට මේ සම්බුදු දහම කියලා දෙන්නේම බැඳීම් කියලා කියන්නේ කර්ම විපාක ගෙවීම වශයෙන් අපේ ජීවිතය ඇතුලේ තියෙන එක්තරා පටලැවිල්ලක්ම පමණයි. ඒක නිසයි මහා බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරන්නේ
තනියම එකලාව හුදෙකලාව ජීවත් වෙන මේ ජීවිතය කොයි තරම්නම් සුන්දර එකක්ද. එබඳු වූ සුන්දර එකලා ජීවිතය හරියට යතා බ්‍රහ්මා තථා ඒකෝ, හරියට බ්‍රහ්මයෙක් ජීවත් වෙනවා වගේ හරිම නිදහස්, හරිම සුන්දරයි. නමුත් යතා දේවෝ තථා දුවේ, දෙදෙනෙක් එක්ක ජීවත් වෙනකොට තවත් එක්කෙනෙක් හෝ මේ ජීවිතයට බැඳුනොත් එතන දෙවියෙක් වාගේ නොගැලපීම් විෂමතාවයන් ඕනෑ තරම් තියෙනවා. යතා ගාමෝ තථා තයෝ, තුන් දෙනෙක් එකට බැඳුනා කියලා කියන්නේ එයාගේ ඇතුළාන්තය හරියට ගමක් වගේ හරිම කලබලකාරී, හරිම ഘോഷාකාරී, කෝලාහලං තදුත්තරේ, ඊටත් වඩා බැඳීම් තියෙන ජීවිතයක් කියලා කියන්නේ එකම යුද පිටියක්, එකම කෝලාහලයක්. ඒක නිසා මහා බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරනවා මේ හුදෙකලා ජීවිතයක තියෙන මානසික නිදහස දෙව්ලොව දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින ශක්‍රයාට පවා දුර්ලභ සුවයක්මයි කියලා.